පසුගියදා නිමාවට පත් වුණු දෙරන් ඩ්‍රීම්ස්ටා 12 වන අදියරේ ජයග්‍රාහී කිරුළට උරුමකම් කිව්වේ 21 හැවිරිදි ජන්නී මහත්මයා විසින්. මනා ගායන හැකියාවකින් සහ ප්‍රසාංගික ඉදිරිපත් කිරීම අතින්ද ජනනී මහත්මයා මුල සිටම ඉදිරියෙන් පසු වුණා. දෙරන් ඩ්‍රීම්ස්ටා ආදරණීය ප්‍රේක්ෂකයන් ඇයගේ පළමු ගායනයේ පටන්ම ජන්නී ජයග්‍රහණය කරනු ඇති බවටත් අනාවැකි පළ කර තිබුණා. අවසන් මහා තරඟ බිමේදීත් ඇයගේ ගායනය ඉතාමත් ඉහළ මට්ටමක පැවතුණා. එසේම විනිශ්චය මණ්ඩලයේ ඉහළම ඇගීමට ජන්නී ලක් වුණා. තවමත් 21 වන වියේ පසු වන මේ සුන්දර යුවතියගේ ජයග්‍රහණයෙන් පසුවත් ඉතාමත් නිහතමානී චරිතයක් බවත් ගායන ලෝකයේ තුල සාර්ථක ඉදිරි ගමනක් ඇති බවත් මේ වුණිට පෙන්눔 කරමින් සිටිනවා. ජන්නීට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයන් තවමත් මග බලා සිටින්නේ ඇගේ පළමු ගීතය නිකුත් කරන තෙක්. මේ ආදරණීය රසික පිරිසට ලැබෙන උණුසුම් තොරතුරක්. ජන්නී මහත්මයා මේ වුණිට තමන්ගේ පළමු ගීතය සඳහා සූදානම් වන බවක් මේ වුණිට සමාජ මාධ්‍ය ඔස්සේ කියවෙනවා. ඇගේ පළමු ගීතයේ යුග ගීතයක් බවත් ඒ ලංකාවම ආදරය කරන ආදරණීය ගායක චාමර වීරසිංහ සමග බවත් තවදුරටත් එම ආරංචි මාර්ග ඔස්සේ කියවෙනවා.